නවත්තුමු හිත. ඔන්න අපි තුන්දෙනාගෙන් හිත තුන 1 2 3 නැවතුවා. ඔන්න නැවතුවා. මේ වෙලාවේ අපි තුන්දෙනාගෙන් හිත තුන හැදෙනවනේ. නේ? ඔන්න නවත්තනදී. හැබැයි මේ සමහරවිට අපි දිව්‍ය ලෝක ගමු. දිව්‍ය ලෝක 20ක් තියෙනවනේ. 12000 තල 31ක් තියෙනවනේ. 31 තල දිව්‍ය ලෝකෙන් දැන් ගමු දෙවියෙක්ම චාතු මහ රාජිකේ දෙවියගෙත් නැවතුවා. අපේ වෙලාව වෙනවා. බ්‍රහ්මයාගෙත් නැවතුවා. නැවතුවා ඔක්කොගෙම. තිරිසසත්තු නැවතුවා ඔක්කොගෙම. මේ සකල විශ්වයේම ඉන්න 31 තලයේම ඉන්න දිව්‍ය බ්‍රහ්ම මනුස්ස තිරිසන් ප්‍රේත අසුර ඔය ඔක්කොගෙම හිත් මෙන්න මේ නවත්තපු වෙලාවේ නවතිනවනේ. ඇයි මේ වෙලාවේ හිතුත් වැඩනේ විශ්වයේ පැහැදිලිනේ. දැන් මේ අපි 1 2 3 කියලාදී නවත්තපුවාම මේ සකල විශ්වයේම ඉන්න කූඹියගේ පොළ හිතක් හැදෙනවනේ. ඒ වෙලාවට ඒ චිත්තක්ෂණේ ඔය මොහොත විතරයි මේ විශ්වයේ තියෙන්නේ. වැඩේ තියෙන්නේ. මොන්න හිත ටික නැවතුනාට පස්සේ හිතන්නකො ඊළඟ හිත හැදෙනවා විදුරංග අයියාගේ දෙවෙනි එක. දෙවෙනි එකත් හැදෙද්දි මොකද වෙන්නේ? ඒ විශ්වයේම හැමෝගෙම හැදෙනවනේ. තුන්වෙනි එක හැදෙද්දි හැමෝගෙම හැදෙනවනේ. මං කියනවා තල 31ේම ඔක්කොගෙම සත්‍යයන් එක වෙන්නේ ඉමේජ් හිතනේ. හිත කියන්නේ සම්මචිත්ත සාධාරණයි. අරයාගේ හිත මෙයාගේ හිත කියලා හිතක් නෑ. රූප වේදනා සංඥා සංකාර විඥාන හිත. ඔන්න මැරෙනවා කියන එක දෙනවා. ඔන්න විදුරංග අයියාගේ හිත හැදෙනවා. කොහෙද හැදෙන්නේ? මෙන්න මේක ශරීරය ඇතුලේ. සතර මහා ධාතු රූප පිණ්ඩය ඇස්සේ. ඒක කියන පංචස්කන්ධය. ඔන්න හැදුණා. හිත. දැන් ඊළඟ හිත හැදෙන්නේ නැහැ මේකේ අසුරු කරගෙන. හැදෙනවා ඊළඟ හිත. හැබැයි හැදෙන්නේ දිව්‍ය ශරීරයක. ඒක වෙනස් වෙන්න පුළුවන්. ඇඳුම මාරු කරන්න පුළුවන්. හැබැයි මෙතන හිත හැදෙනවා. හැබැයි මට කියන්න වෙනසක් මොනවද කියලා මේ හිත හැදෙන්නේ. හිත හැදුණා. ඔන්න විදුරංග අයියා ඔන්න හිත හැදුණා දිව්‍ය. ඒ වෙලාවේ ඔයා දිව්‍ය හිතට හැදෙනකොටත් මේ තල 31ේම හිත ටිකක් හැදෙනව නේද? එහෙනම් මට කියන්නකෝ. හිත හැදෙන එක නවතිලාද තියෙන්නේ? නෑ. වෙන්නේ මොකද්ද? හිතක් හැදිලා ඊළඟ හිතක් හැදෙන එක වෙලාවකදී මෙන්න මේ සතර මහා ධාතු පින්ඩේ නැතිලා යනවා. ඒ කියන්නේ මේ ඕලාරික හරි දිව්‍ය ශරීරය හරි බ්‍රහ්මෝය හැදෙනවනේ කය කියන එක. ඔය කය නැතිලා යනවා නිසා හිත හැදෙන එක නවතින්නේ නැහැ. එහෙනම් මට කියන්නකෝ කය හිත හැදෙන එක ඉතේම වෙවි චිත්ත මේ මොහොතේ වෙනවා. හරිද? මේ මොහොතේ වෙනවා. හැබැයි මේ කයවල් සමහරට මනුස්ස කය. බල්ලේ, ගෙම්බේ, දෙවියේ, නිරසතේ. ඒ මොන සතා වුණත් හිත හැදෙන එක නම් විතර නෑනේ. තලේ හැදෙනවා. ඔන්න මනුස්ස දැන් විදුරංගයගේ මනුස්ස ආකාරය මෙතන පුතුලිය කියනවා. මෙතන විදුරංගය හැදලා ඔන්න අපාය දිනන කොහේ? අපාය නිරසතේ කියලා හැදෙනවා. හැබැයි මේ හැදෙන එක විතර නෑ. ඒක හැදි යනවා. එහෙනම් මට කියන්නකෝ මේ ලෝක විශ්වයේම ඉන්න හැම සත්වයාගම හිත හැදෙන එක දිගටම යනවා. වෙන්නේ මොකද්ද? කය චේන්ජ් වෙන එක විතරයි. අපි තමයි මැරෙනවා කියන එකක් වෙන්නේ. කය වෙනස් වෙලා යනවා. අපිට මේ මා ෂර්ට් එක ගලවලා දෙන රතු එකක්. හැබැයි ඇඳේ කවුද? ඉන්දිකමයි. ඊට පස්සේ තව ටික එකක් දෙනවා නිල් එකක්. කවුද ඇඳේ? ඉන්දිකමයි. එහෙනම් ඒ හිතක් හැදෙනවනේ. හරිම දේ තමයි. මෙන්න මේ හිත. මේ හිත නෙමෙයි. හිතක් හැදිලා ඊළඟ හිතත් කිරියේ උපදින්නේ. හිතක් හැදෙන්න යනවා මොකක්ද දන්නවද? අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම, ආහාර, නිබ්බත්ති කියන ලක්ෂණ ටික මතුවල තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන හිත හැදෙන්නේ. මේකත් එක්කම හැදෙන අවිද්‍යාව, තෘෂ්ණාව නිසා මම කියන ස්වභාවය දක්වා යන ප්‍රොසෙස් එකක් තියෙන එකට කියනවා කෙලෙස් යාන්ත්‍රණය කියලා. රහතන් වහන්සේ වෙන්න මේක නැති කරලා තියෙනවා. රහතන් වහන්සේගේ වෙන්න මේක විතරයි හැදෙන්නේ. තේරුණාද? කවදා හරි දවසක මෙන්න මේ ආහාර අවිද්‍යාව තෘෂ්ණා කර්ම ආහාර කියන මෙන්න මේ කර්ම විපාක ගැලවි ඇවිල්ලා රහතන් වහන්සේගේ මේක නැති නිසා ආපහු ගිහින් තැම්පත් කරන්නේ නැහැ විපාකේ. ඒකයි කාය සංකාර මනෝ සංකාර වචී සංකාර කරාට පස්සේ කයෙන් සිතෙන් කයෙන් වචනෙන් සංකාර කරාට පස්සේ මතු විපාක විදියට හැදෙන්නේ. මෙන්න මේක රහතන් වහන්සේගේ හැදෙනවා. හැදිලා මේක ඉවර වෙනාට ආපහු තැම්පත් වෙන්නේ නැති නිසා මේක මොකද වෙන්නේ? ඉවර වෙලා ඒ භවයට අදාළව සියලු කර්ම අහෝස් වුණාට පස්සේ මෙන්න මේක හැදිලා ඊටගේ හිතේ හැදෙන්න තන නෑ. ඒ හැදෙන්නේ නැති. මෙහෙන් ගැලවලා ඉන්න එක නෑ. ඔන්න ඔකට කියන සංසාර චක්‍රය. සංසාරේ මතක තියාගන්න. මැරෙනවා කියන එක මෙතන වෙන්නේ නෑනේ. විදුරංග අයියා මනුස්ස, විදුරංග අයියා මනුස්ස, විදුරංග අයියා මනුස්ස දිව්‍ය මනුස්ස දිව්‍ය වැඩේ ප්‍රොසෙස් එකක්. එකම වෙලාවෙ සකල විශ්වයේම එකම තත්ත්වයට වෙනවා.
මෙන්න මේ හැදෙන යාන්ත්‍රය නවත්තන්නේ රහතන් වහන්සේලා. මතක තියාගන්න. මරණයක් නම් මෙතන කොතනද තියෙන්නේ? මැරෙන්නේ කෙනෙක්කෝ. මෙතන කයක් ඇසුරු කරන රූප වේදනා සංඥා. අයියට ගන්න පුළුවන් රූප දකින්න පුළුවන්. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හිතන්න පුළුවන්. ඒකට කියනවා මන ධම්ම ඝට්ටණය කියලා ධම්ම රූප. මෙන්න මේ හය ඇසුරු කරනවා මිසක් හිත අම්මා ඇසුරු කරන්නේ නැහැ, තාත්තා ඇසුරු කරන්නේ නැහැ, ගෙදර මගේ පුතා, මගේ දරුවා මේ ඔක්කොත් මෙතන නැහැ. රූපයක් ගන්නවා, ශබ්දයක් ගන්නවා, ගන්ධයක් ගන්නවා, ඔච්චරයි හිතට කරන්න පුළුවන්. මෙන්න මේ කෙලෙස් යාන්ත්‍රණේ අවිද්‍යාව තෘෂ්ණා හින්දා මම කියලා කෙනෙක් හැංගෙනවා. ඔන්න ඔය මට තමයි ලෝකයක් හදන්නේ. ඔන්න ඔය මම කියන ලෝකය ඇතුලේ තමයි මගේ අම්මා, මගේ තාත්තා, මම, මගේ ඇඟ, මගේ ජීවිතය, මගේ විශ්වය කියලා ඔක්කොම තියෙන්නේ. එහෙනම් මෙන්න මේක කියන කෙලෙස් යාන්ත්‍රණය කියලා. මෙන්න මේ මම කියන එක නිරෝධ කරනවා රහතන් වහන්සේ. අන්න එතකොට උන්වහන්සේට මම කියන එකක් හැංගෙන්නේ නැහැ. උන්වහන්සේ මේ ඔක්කොම පේන පාට වර්ණ ඔක්කොම පේනවා. උන්වහන්සේ දන්නවා රූපයක් ආවා. ඒකයි කියන්නේ දාරුචීරි හඳුරන්න. දිත්තේ දිතමන්තම් භවිස්. දැක්කොත් දැක්කා විතරයි දාරුචීරි. දැක්කොත් මාත්‍රයක් විතරයි මේ විශ්වයේ තියෙන්නේ. හැබැයි දැක්කේ මම කියලා හිතෙන්නේ අවිද්‍යාව තෘෂ්ණාව. සුතේ සුතමන්තම් දාරුචීරියට කියනවා. ඇහුනොත් ඇහුණා විතරයි දාරුචීරික. ඇහිම් මාත්‍රයක් විතරයි. හැබැයි මට ඇහුණා කියලා හිතෙන්නේ අවිද්‍යාව තෘෂ්ණාව. රහතන් වහන්සේටත් ඇහෙනවා. හැබැයි උන්වහන්සේට හැඟෙන්නේ නැහැ මොකද්ද? මට තමයි ඇහුනේ කියන්නේ. මට කියනක ඇහුනේ කියන එක හැදුවා සංකාරය හැදුවා. සංකාරය හැදුවා ඊළඟ විපාකෙ විදිහට තව සින්දුවක් අහන්න ආසයි. එහෙනම් අනිවාර්යෙන් ඊළඟ විපාකෙට එනවා. ඔන්න ඔය සිද්ධි සංසිද්ධිය ඔය ටෙක්නික් එක මම කෙටියෙන්